ආයුබෝවන්. අද අපි කතා කරන්නේ ශ්‍රී ලාංකික දෙමළ සමාජය ඇතුළේ ඉන්න හැබැයි ඊතරම් කතාබහට ලක් නොවන ප්‍රජාවක් ගැන. ඒ තමයි කෝවිය ප්‍රජාව. ඔව් ඇත්තටම ඒ ගැන කතා කරන්න එක වැදගත්. අපි මේ කතාබහට පදනම් වෙන්නේ YouTube පිටපතක තිබුණු සටහන් වගේක්. හරි. ඉතින් මේ තුරුතුරුත් එක්ක අපි බලමු එයාලගේ ඉතිහාසය, අර සමාජ තත්ත්වය, විශේෂ සිරිත්විරිත් මේවා ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න. මේ මූලාශ්‍ර සටහන් වල එන එක කියන්නේ ප්‍රධාන කාරණයක් තමයි කෝවියවරු සිංහල ගොවිගම කුලයෙන් එනවය කියන විශ්වාසයක් තියෙන එක. ඒ කියන්නේ මූලාරම්භය ගැන තියෙන එක පැහැදිලි කිරීමක් ඒක. එතකොට අර මුදලියාර් රසනායකම්ගේ මතයක් ගැනත් මේකේ තියෙනව නේද? ඔව් රසනායකම් මහත්මයාගේ අදහස විදිහට මේක කියවෙන්නේ අර යාපනයේ රාජධානි කාලේ එතන හිටපු සිංහල මිනිසුන්ව අයින් කරන්න හදනකොට ඒකට කැමති නැති පිරිසක් හිටියා කියලානේ. ඉතින් එයාලා රජතුමාගේ උදව්වෙන් දෙමළ වෙල්ලාල පවුල්වල කුඩිමක්කල් බවට පත් වුණා කියලායි කියන්නේ. කුඩිමක්කල්. ඒ කියන්නේ යැපෙන්නෝ වගේද සේවකයෝ වගේ තත්ත්වයක්ද? ඔව් ඒ වචනේ තේරුම ඒ වගේ. යැපෙන්නම් හෝ සේවකයන්. හැබැයි රාසනායගමම කියන දෙයක් තමයි මේක නිකම්ම සේවක සම්බන්ධයක්ම නෙවෙයි. හරි. මුලින් යම් සමානත්වයක් වගේ දෙයක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ පහත් කරලා සලකලා නැහැ කියන එකටත් උදාහරණයක් තිබුණා කියලා හිතුණා කියනවා. ඒකෙන් පේනව නේද මේක කොච්චර සංකීර්ණද කියලා. ඇත්ත. ඒ කියන්නේ සරලව උස් පහත් ભેදයකට එහා ගියපො ඊට වඩා සියුම් සම්බන්ධතා ජාලයක් තමයි මේකෙන් අදහස් වෙන්නේ නේද? එතකොට යාලට තිබුණු විශේෂ වැඩ කොටස් කාර්යභාරයන් ගැන මොනවද කියවෙන්නේ? මේ සටහන් වල තියෙන විදියට එලටම වෙන්නුණු වැඩ කිහිපයක් තිබිලා තියෙනවා. එකක් තමයි අර වෙල්ලාල ප්‍රජාවේ අවමංගල උත්සවවලදී මිනිය උස්සන වැඩේ. මිනිය එසවීම කෝවියර්වරුන්ට පැවරිලා තිබුණා. ඔව්. ඒක යාළගේ කාර්යයක් විදියට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම අර ඉබුම් පිහුම් ගැනත් මොකද්ද විශේෂ දෙයක් තිබුණා නේද? වෙල්ලාල ගෙවල් වල උයන පිහන වැඩ. ඇත්තමෙන්ම. ඒක හරිම විශේෂයි. මේක කියනවා වෙල්ලාල ගෙවල් වල උයන්ඩ අරන් තියෙන්නේ කෝවිය කාන්තාවන්ව විතරයි කියලා. ඒක නම් ඇත්තටම සුවිශේෂී කාර්යයක්. ඒ විතරක් නෙවෙයි වෙල්ලාල අයගේ මඟුල් ගෙවල් වගේ අනිත් හැම වැදගත් උත්සවයකම කෑම හදන එකයි බෙදන එකයි. ඒ වැඩ දෙකම කෝවිය පිරිමි සහ ගැහණු දෙගොල්ලම කරලා තියෙනවා කියලාත් කියවෙනවා. මේ අවමංගල්‍ය සිරිත් ගැන කතා කරද්දී තව ගැඹුරු තොරතුරු දෙකක් මේකේ තියෙනවා. අර වෙල්ලාල අවමංගල්‍යකදී වෙන දේ ඒක ටිකක් විස්තර කරන්න පුළුවන්ද? හරි. මේකේ කියවෙන විදිහට වෙල්ලාල අවමංගල්‍යකදී මුලින්ම වෙල්ලාල කාන්තාව එකතු වෙලා යාළගේ නෑදෑයෙක් එක්ක අර පපුවට ගහගෙන අඬලවනේද ඔප්පාරි කියන එක. ඔව් ඔප්පාරි. ඊට පස්සේ කෝවිය කාන්තාව ශෝකය ප්‍රකාශ කරන ආවට පස්සේ වෙල්ලාල කාන්තාවෝ මේක හරි අමුතුයි. ඕ සිංහලවනේ කියලා. අහෝ සිංහලයිනි කියන අර්ථයෙන් සින්දුවක් වගේ කියලා යාළව පිළිගන්නවලු. හෝ සිංහලවනේ. ඇත්තටම. ඔව්. එහෙම කියලා පිළි අරගෙන ශෝකය බෙදා ගන්නවලු. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් ඔප්පාරි කියන්නේ කෝවිය කාන්තාවලු. ඒකනම් ඇත්තටම හිතන්න දෙලක්. අර කලින් කියපු සිංහල මූලාරම්භය කියන කතාවටත් මේක කොහොමයි සම්බන්ධ වෙනවා වගේ නේද? ඕ සිංහලවනේ කියන එක. ඒක එහෙම වෙන්න පුරුවන්. ඉංගියක් වෙන්න පුරුවන්. එතකොට කෝවිය අවමංගල්‍යකදී එයාලා වෙල්ලාලායට උදව්වට කතා කරනවා. හරි. හැබැයි වෙල්ලාල පැත්තෙන් එන්නේ ඒක පිරිමි කෙනෙක් විතරයිලු. නියෝජිතෙක් වගේ. අනිත් එක තමයි ඒ එන කෙනා ඒ ගෙදරින් කෑම කන්නෙත් නෑ කියලා තියෙනවා. කෑම කන්නෙත් නෑ. ඔව්. ඒ වගේම කෝවිය අය අනිත් කුලවල අවමංගල්‍ය වලට මේ විදිහට යන්නෙත් නෑලු. මේ හැම චාරිත්‍රයකින්ම එයාලගේ අනන්‍යතාවය අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධය ගැන මොකක් හරි කියවෙනවා.
සිංහල මූලාරම්භය ගැන තව සාක්ෂියක් විදිහට ඇඳුම ගැනත් මොකද්ද තිබුණා නේද? සාරි අඳින විදිය ගැන. ඔව් මේ සටහන් වල කියනෝ කෝවිය නලව තනකාරර් වගේ ප්‍රජාවන්ගේ කාන්තාවෝ අදටත් සාරියේ අර උල්තොංගල් කියන ඇතුලේ පොට. ඇතුලේ පොට. ඒක දාන්නේ හරියට සිංහල කාන්තාව වගේ උරහිස උඩින්ලු. ඉතින් ඒකත් අර සිංහල සම්බන්ධය ගැන ඉංගියක් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හරි. එහෙමනම් මේ කතා කරපු දේවල් වලින් අපි සාරාංශයක් විදියට ගත්තොත් මොනවද ප්‍රධාන කාරණා? මූලිකවම අපිට පේනවා මේ මූලාශ්‍ර වලින් කෝවියාර් ප්‍රජාවේ අර මූලාරම්භය ගැන තියෙන කතා විශේෂයෙන් සිංහල සම්බන්ධයක් ගැන තියෙන ඉඟි ඊළඟට වෙල්ලාල කුලියත් එක්ක එයාලට තිබුණු හරිම විශේෂ ටිකක් සංකීර්ණ සම්බන්ධය ඒකම එයාලට පැවරුණු කාර්යභාරයන් අන්තිමට එයාලටම ආවේනික වුණු අර අවමංගල්‍ය වගේ සිරිත් විරිත්. එත්ත. ඒ කියන්නේ මේ සිරිත් විරිත් මේ සමාජ භූමිකාවන් මේවා නිකම් දේවල් නෙමෙයි. මේවා ඇතුලේ ගැඹුරු ඉතිහාසයක්, සංකීර්ණ සමාජ ව්‍යුහයක් හැංගිලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඒක නිකම් උස් පහත් කියන එකට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ඒ වගේම මේකෙන් තව වැදගත් ප්‍රශ්නයකට මතුවෙන නේද? මොකද්ද? මේ බවනකෝ යාපනයේ රාජධානි කාල වගේ කොච්චර ලොකු වෙනස්කම් ඓතිහාසික පෙරලි වෙන්නේ නැද්ද? ඒ හැමදේම මැද්දෙත් මේ ඕසිංහල වනේ කියන එක වගේ අර සාරි පොට දාන විදිය වගේ දේවල් ඒ වගේ සලකුණු මේ සමාජ චාරිත්‍ර පරම්පරා ගානක් තිස්ස පැවතගෙන එන එක. ඒක ඇත්තටම පුදුම සහගතයි. ඔව් ඒක ඇත්ත. ඉතින් ඒකෙන් අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. කොහොමද මේ වගේ අනන්‍යතා ලක්ෂණ සමාජ ව්‍යුහයන් මෙච්චර දිග කාලයක් තිස්ස එක්කෝ නොවෙනස්ව පවතින්නේ එහෙම නැත්නම් හරිම සියුම් විදියට වෙනස් වෙමින් හරි පවතින්නේ කියන එක ගැන. ඒක තමයි සමහර වෙලාවෙ මේ කතා බහේනාවට ඉතුරු වෙන ලොකුම ප්‍රශ්නේ.